කට්ටිය උදේ නැගිටිනවා මෙහෙම වෙන්න ඇති සමහර විට. හරි කම කියන්න බෑ. මෙහෙම වෙන්න ඇති. ඒකට අපා රූම් දෙකට ගන්න ඉඳලා. ඒ විදිහටම අපි අප්‍රෝච් එකක් ගන්න. ඒකද අපේ තෙරපිස්ට් හොඳට අර හෙලෝ ඉෆෙක්ට්ස් කියලා රිසර්ච් කරා ආවේ කිව්වේ. බොඩි පොස්චර් එකයි එයාගේ විදිහයි ඔය පොඩි කැලිය අල්ලලා තමයි ඔය එක්තරා එක පරිවර්තන කරලා තිබ්බ හෙලෝ ඉෆෙක්ට්ස් කියලා කියන්නේ. සම්මිකර ඒක බලලා තමයි මේ පාස් ෆේල් එක දාලා තමයි රිසර්ච් එක. මුදු. හරි ඒකම කරන්න. මෙතන ඉන්න හැම කෙනෙක් ළඟම ඔයගොල්ලෝ මොනවද දන්නවද කියන්නේ? එයාගේ ක්වොලිටිස් තුනක් ඔයාට කියනවා දෙන්න මතක තියාගන්න. නිශ්ශබ්දව ඇවිදිනවා. සැහැල්ලුවෙන්. ඇවිදිනකොට නීතියක් කියනවා ඔයගොල්ලෝ දන්නවද නැහැ. ඇවිදිනකොට තියෙන නීතිය තමයි හැඟවල් වල වැදීම තමයි.
ගත්තා. මේක හරියටම මනෝවිද්‍යාත්මක පදන වන කතා කරේ. ඒක ක්‍රිස්තු පූර්ව යුගයේ ඇරිස්ටෝටල් එක පෙන්නුවා. එයා පෙන්නුවේ මේ මියුසික් ගැනවත් නෙවෙයි. එයා පෙන්නුවේ ඩ්‍රාමා. ට්‍රැජඩි ඩ්‍රාමා බලලා. දුක හිතෙන නාට්‍ය පෙන්නුවා ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ. යුරිපීඩස්, ඊස්කිලස්, සොෆොක්ලීස්. මේ ඩ්‍රාමා කියන්නේ එක. එතනින් තමයි මිනිස්සු මනෝවිද්‍යාව හොයාගත්තේ මොකද්ද මේ කතාවසිස් කියන්නේ. ඇරිස්ටෝටල් ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවසේ පාවිච්චි කරපු මේ වචනේ කලාවර්ගය පාවිච්චි කරේ ආයේ. ඒ කියන්නේ ඒ කාලෙම ඒක පිළිගත්තා කලාව හරහා කැතාසිස් එකක් වෙනවා. ඒ හරහා හීලින් එකක් ගන්න පුළුවන්. ඒකට හොඳ අර්ථකථනයක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 1939 වල දෙනවා. මොකද සියල්ලට මුල සියලුම මානසික රෝග සහ කායික රෝග සමහර එයාලට ආව මානසික රෝග අරගෙන නෙමෙයි ෆ්‍රොයිඩ් ළඟට ආවේ ඔයගොල්ලෝ දන්නේ. ස්නායු රෝග අරගෙන ආවේ නමෝ. ඒවට කිසිම හේතුවක් නැහැ. හොයාගෙන යනකොට වැටීමේ මායිමේ සුවඳ මල් පිපුණාට මගේ සිනේ පුරාවට ඒ හීන දැනුණාට ඔය ලිංගතු හිතේ ගුලි වෙන්න බැරුවාට පිදුආදරේ සුවඳ දැනේ මට හැමදාට වැසී එන්න මෙතේ
අතුරා ජීවිතේ දැස්තල්මින් බලාගින්නේ යායන්නේ මාතේ ඇලෙහින් ලබනා එහිනේ මොහොතක් ලනදවතෙමි ඉතින් ඒක මට ගොඩක් නෙගටිව් දෙයක් මගේ ජීවිතේ තියෙනවා. ඉතින් දැන් මම මෙතනට ආපුවාම මම නිකන් ඒක ගැන නිකන් වචන ටිකක් ලිව්වා. වචන ටිකක් ලියලා මේ හැබැයි මම හැමතිස්සෙම අවයර්නස් එකේ ඉන්නේ මේකෙන් නැගෙන්නේ නැහැ කියලා. ඒකත් මම ලිව්වා. මේකෙන් රයිස් අප් වෙන්න ඕනේ කියලා. එතකොට මියුසික් එකට දැම්මා. දැන් මම මේක ලියනකොට මට මෙහෙම වෙනවයි කියන එක මම කැමති නෑ. ඉතින් එතකොට මට ආපු ෆීලිං එක තමයි මට මෙහෙම පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක මියුසික් එකට දාලා අර මොටිවේෂනල් සෝං එකක් වගේ එතකොට මම ඒකෙන් මිදෙන්න ඕනේ කියලා. ඉතින් ඒක සින්දුවෙන් ස්පේස් එකක් තුන රින් ගන්න කියලා අවුල් ඇති කරගන්න එපා. අපි දෙදෙනා එක්කෙනෙක් විදිහට පෙවුනත් එකම කලක් ඇති කියනවා අපි දෙන්නේ වෙනම ස්පේස් අරන් ඉන මිනිස්සු. අපි වැදගත් මේ කතාව දැන් ඒ කියන්නේ මම මේ කියන්නේ ඕගොල්ලෝ ඇතිතරම් නටන්න හැබැයි ඔයාලගේ ස්පේස් එක ඇතුළේ. අනිත් කෙනාගේ ස්පේස් එකට ටච් කරන්න යන්න එපා. ඒක ගැන සතියෙන් ඉන්න. ඇතිතරම් මූව් වෙන්න හැබැයි ඔයාලගේ ස්පේස් එක ඇතුළේ. තමාට අත පිරයන්න මූව්මන්ට් එක තමා හොයාගන්න එක තමාගේ තත්ත්වය. තමහරුට සතියක් නෑ කොච්චර කිව්වා ඔය හරි ලින්ක් කරලා අස්සමයි කියනවා. ඒ යා ඕනම ස්පේස් කියනවා. සතිය නෑ මයික් කොන්දස් නෑ දකින්නේ. තමාට තියෙනවා වෙනම ස්පේස් එක හොඳට තියෙනවා ඒක. අන්න එහෙම මේ සෙල්ෆ් ටෝක් මම කියන්නේ ස්ලෝලි යන්න රිද්ම් එක ගන්න. කතාව තමයි ක්ෂණිකව ස්ට්‍රෙස් හෝමෝන්ස් එනවා නියුරෝන්ස් ඉම්බැලන්ස් එකක් එනවා. ඒක අපේ බයොලොජිකල් සිස්ටම් එකේ වේදනාව ඇවිස්සෙනකොට ඒක අන්න ඉම්බැලන්ස් එකක් පටන් ගන්නවා. එතකොට බොඩි එක ඒකට රියැක්ට් කරනවා. එතකොට අපි ඒක එතනින් නවත්වල කමක් නැහැ. හෙඩේක් එකම අරනවා. නමුත් දැන් මේක ඇතුලේ
ගුවන් හරි අපෙන් නිදී වෙන රටකට යන්න හදන්නේ අපි ඔක්කොම ගායනා කරමු සරංගදී වර්ෂලේ සංසලේ ගුවන් හරි අපෙන් නිදී වෙන රටකට යන්න හදන්නේ උපන් විනත පැදියනත් ඔහෙද තෙන්දියේ සරොංගලේ වටපන්ලෙන් උදසෙල්වේ අපේ ළමයි සරොංගලේ පාදම්ලා වැඩ කෙරුවේ අපේ ළමයි ජීවිතේ සුන්දරී පිවිතුනා මැඩම් නොපැත්තකම අන්දනගිනාවා අදස්මී අපලුවට සිනහවම ඇතිකබේ හිතාපේ සනසන්න මල් මිටක් ගෙනෙන්ට බැරුව නැතු දෙමෙන විට මල් මිටක් කොටපුදමී හදවතේ ආදරය ස්තුතියි මැඩම් සිල්තුමා
ඔබේ කොයට පොඩි වීරාරෙන් පතුකුලට අද මට පිටුපාය මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ ආදර සමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනි නොගෙනේවා ඔබට විරාගිනි නොගෙනේවා ඔබුරු හැමදාමත් යාළුවේ මම ඉන්නේ පාරුවේ මගේ පාරු පැලකෙන්න ඕනේ යාළුවේ හැමදාමත් යාළුවේ මම ඉන්නේ පාරුවේ මගේ පාරු පැලකෙන්න ඕනේ
दिव्य मालिके माँ कुमरा उप कुमरी दिव्य मालिके दिव्य 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 मालिके दिव्य 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 मालिके 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 Madhavina